රහත් වුණා. ඔය දුක් වේදනාවෙන් නිදහස් වෙන්න බෑ පින්වතුනි. මානසික දුක විතරක් නැති වෙනවා. අනිත් ඉතුරු ටික ඔක්කොම වෙහෙසයි. ශරීරයක් මේන්ටේන් කරන්න ඕනේ. එක දෙයයි ජීවිතේ කරන්න තියෙන කියන එක ඔළුවට ගන්න පින්වතුනි. තව තව තේරුම් ගන්න පුළුවන් තරම්. ඔය ඔබ හිතන තරම් ජීවිතයක් නැහැ කියලා තේරුම් ගන්න. ආයි අවස්ථාවක් හම්බෙන්නේ නැහැ නේද? කී දෙනෙක්ගෙන්ද අවස්ථාව වෙන්නේ තියෙන්නේ? අනන්තයෙන් එකකින් එකයට අනන්තයේ කීයද? බිඳුවයි. ඒ කියන්නේ ඔබට ඔය ලැබිලා තියෙන එක ලැබීමේ සම්භාවිතාව බිඳුවයි කියන්නේ. නමුත් ලැබිලා තියෙනවනේ. ඕකත් එක්ක සූදු කෙලින්න එපා මේ. ආයි හම්බෙයි කියලා හිතන්න එපා. හිතලා බලන්න පින් කොච්චර කරන්නේ නැද්ද කියලා. මට හොඳටම විශ්වාසයි පින්වතුනි මේ අනන්ත අප්‍රමාණව කරපු පින් වල ප්‍රතිඵල මේ ඔබ භුක්ති විඳින්නේ. පිනක් කියලා කියන්නේ ලොකු කැපකිරීමක්. ඒක නම් වතුරේ දාන්න එපා පින්වතුනි. මෙතනින් මේ හිත ගැලවිච්ච ගමන් ආයි මොනව වේද කියලා කවුද දන්නේ පින්වතුනි. ආයි සම්භාවිතාව අනන්තයෙන් එකයි. එච්චර සූදුවක් කරන්න කවුද කැමති පින්වතුනි.